හලෝ යාළුවනේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ පොසොන් බ්ලොග් එකත් එක්ක. දැන් යසිරුයි මමයි දෙන යනවා ඒසිත් හම්බෙන පිළිකුතු පන්සලට. එතන අපේ නිතුල්ලා ඉන්නවා. ඔය වගේ පොඩි කට්ටියක් ඉන්නවා. ඔය මල්ලිලා ටිකක් ඉන්නේ නම්. මේ දැන් ඊවාසේ යනවා පිළිකුතු කන්ද නගින්න කියලා තමයි කතා කරේ නා. කන්ද නගින්න වැඩි ගිහිල්ලා රෑ දින හොල්මන් මන්දිරේ අමගස් පිටි. ඒකට මේ පාර්ට් 2 විදියට මම වෙන මෙයක් ගේන්න. දැන් අද 10 නේ. දැන් අපි ආය යනවා. හෙට යනවා මේ හැවනිමල තියෙනවා පොසොන් කලාපයක්ම. ඊට පස්සේ ආයේ යනවා අනිද්දට යනවා විජේරාම් පාරේ තියෙනවා ගම්පහ මේ එහෙත් පොසොන් කලාපයක් තියෙනවා. ඒක අපේ අයියලා ටිකක් කරන එක. ওই ටිකට යනවා. තව ඔය ටිකේ තමයි යන්නේ. දැන් මම මේ සැරේ හිතන්නේ පොසොන් බ්ලොග් එක පාර්ට් 3කට කඩන්න. ඒකේ හොල්මන් සීරීස් එකට තමයි මම අර මේ වැඩේ තියෙන්නේ. දැන් හෙට හැවනිවල එකේ තියෙනවා හොල්මන් මන්දිරයක් තියෙනවා භූත මන්දිරයකුත් තියෙනවා. ඒකට දෙකක් තියෙනවා. ඔය දෙකක් තියෙනවා. ඉතින් ඒ ටික කරන්න තමයි හිතන් ඉන්නේ. වැඩිලා කතා කරන්න අපි යන්කෝ එන වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි දැන් පිළිකුත්තුව රජ මහා විහාරස්ථානයේ පාර ඉස්සරහා ඉන්නේ. අපි යන්කෝ පාරට. යසිරුවා ඉඳගෙන යසිරුවා නේ කවුද අපේ ඒසිට ඉඳගෙන වද දෙනවා එන්න ගගා. අපි දැන් තව මම හිතන්නේ විනාඩි 10න් වගේ යනවා. විනාඩි 10න් යනවා. නිතු 10 යන්නේ. ගිය සැරේ වෙසක් vlog එක අපි පටන් ගත්තේ 12ට. දැන් අද නම් 5 විතර වුණා. මොකද මේ මට උදේ නම් පොඩි ඕඩර් එකක් තිබ්බා. අපි සවුන්ඩ් කරනවානේ. ඒ නිසා මේ බද්දන්සලක ඕඩර් එකක් තිබිලා ඒකට යන්න උනා මට. ඒ නිසා පොඩ්ඩක් මට පරක් වුණා. ඒසිත් ගිහිල්ලා ඉන්නවා මේ වෙද්දි මේ පිළිකුත්තුවට. මේ පන්සලේ ඉන්නවා. ඒගොල්ලෝ බෙලි බන්සලකට ගියා මුලින්ම. දැන් යසිරුත් මං එනකන් යාගන්න බැරුව හිටියේ. අනික vlog එකක් තියෙනවානේ. දැන් අද රෑ 7ට යන්න තියෙනවා අපිට මේ මේ මොකක්ද ඒකට කියන්නේ අමගස් පිටිය. ඔව් අමගස් පිටිය මේ හොල්මන් මන්දිරේට. නේ කළු අඳුරෙක් ඉන්නවා ඉස්සරහා බලන්න. නෑවට zoom කරලා පෙන්නන්න. මේ ඕන් අස්සෙන් එනවා කළු අඳුර. අර කළු අඳුරෙක් යනවා පස්සෙන් පාන්නගෙන. ඒ අපේ පස්සෙන් උතේ දන්නේ. මම එනකම් බලිට යන ගන්න. ගනින්කෝ. ඕක හංගපලෙන් ඈ. නැත්නම් පස්සෙන් යන. ඕක පස්සෙන් යනවා නැත්තම්. යාළුවනේ. වඳුරන් බයලා යන්නේ. ඔය දැන් අර වඳුර මිනිස්සුකින් පස්සේ වුණා. බක්කල් දෙකෙන් කඩ. මේ මාව බලාගෙන ඉන්නේ කැමරාව මග ඇතුලේ හීරුණොත්. ඕක හංගපලෙන් ඈ. දෙන්න එපා කෑම ඈ. යාළුවනේ පස්ස පෙන්න යනවා වඳුර මොටා උස්සගෙන නැත්ත. අර පරණ වානර ගති හිරම කියලා උගේ. ඒ වරට මේ බයික් යන එක. කරා. ඒ අරෝට ගියාම දාලා යන වැඩි කියලා. වරෙන් සු පර පෙන්නපන් වීඩියෝ එකේ වරෙන් යාළුවනේ වඳුර තනි කරලා ආවා. වඳුර වාසෙන් ඉඳන් දෙන්න ඌ කනවා පාරටලා. යාළුවනේ ඌ අපගේ අකට පැන්නා කියන්නේ මාර කට්ටක් කෑවේ කතා කරගන්න. අපේ ළඟට ආවා. පපුව දෙක ගහනවා යාළුවනේ ඌ පස්සෙන් දුවන් ඉඳන්නේ නැහැ. ඌ බා ඇයි අතීර නැත්තේ? නෑ නැවතුනේ නෑ අපි අතේ බඩු තිබ්බ කියලා ඌ දැක්කා. දැන් ආ ට්‍රීල් ඌ පස්සෙන් ආවොත් දුවන කියනවා. අම්මෝ යාළුවනේ මෙච්චර කාලෙකට මම බයලා තිබෙනේ. කළු වඳුරේ පළවෙනි සැරේට දැක්ක පළවෙනි වරම හොඳටම බයලා ඉන්නේ. ඒ කළු වඳුරේද බලන්න. කළු වඳුරේ බා. සිරාට. ඌ අදුවකින් නෙමෙයිද? මොන අදුද බා? සිරාට. උන් හැමතැනම ඉන්නවනේ ජාතිය.
කළු අඳුරු නෑ හැමතැනම. සිරහට. ඔව් ඒක නිසා අපි දැන් යාළුවනේ පිළිකුතු පන්සලේ කරන්න ගෙන දන්නේ අද අපිට ඒසි තවත් සෙට් වුණා. සෙරපු ටික අතරගමු. යාළුවනේ සපත්තු දාගත්තේ නැහැ සෙරපු දාන් ගල් නගින්න ඕන නිසා. shopping bag එකක් තියෙන බෑග් එකට දාන්න. මාර මොලේ තියෙන අපේ ඒසිත් එක. අඩි සිතුවට කුණ්ඩේ වෙබිලා. මගේ කොණ්ඩේ නැති වෙනකොට එයා කොණ්ඩේ වෙවිලා. ලස්සන පොන්ට් එකක් තියෙනවා. සෙරපු තිබ්බා. අධි ආරක්ෂිතයි. එහෙම හිතාගෙන යන්. මේ දැන් මෙයා අපි අතරමං කරනවා. ගමන් යන්න එපා. හරිද? ඌ යාළුවනේ. දැන් මෙයා අපි අතරමං කරනවා. දැන් මේ පුස්වැල් තියනවා නේද? මේ යෝධ පුස්වැලේ මුල් ටික ගිහින් තියෙනවා. හරිකින් නම් මේ පොඩයි මෙයා වරේ මෙයා තමයි අපි මග පෙන්නන එක්කෙනා. ඊයේ කොල්ල කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ යෝධ පුස්වැල. මෙන්න මෙතන මුලක් අතන මුලක්. යාළුවනේ වෙයින් අපේ මග පෙන්නන එක්කෙනා මෙයා තමයි අපිට ඔක්කොම කියලා දෙන්නේ. මේ මැකිලා තියෙන මේ පුස්වැල කියන. ඈ? ඔතනද? ඔතනද? ඔතන හම්දුර භාවනා කරපුවා. ඉන්න මෙතන ඉන්න. අයියා. බලන්න පෙන්නන්න නාද? ටික පින්නන්න උන්නේ. හරියට පාරිය. පුස්වැල් පෙන්නන්න ඕනේ. අද මේ ටික හොල්මන් දැන් මෙහෙන් දෙන්නේ. ඇතුලෙන් දෙන්නේ. ලේඩි ෆස්ට් එක. ඒ ටෝච් එකක් අතන් කරගන්න. කවුද යහිතු මේ ෆෝන් එකනේ? ෆෝන් එකෙන්. මේක බොරවෝ. අර ගෙලිල එන්දි බකර. ඒ ටෝච් එක උන් කරා. තාසන් වගේ. කොහේ? Video යාළුවනේ. අපි ගාන. අම්බෝ යාළුවෝ. තව ටිකකින් මුළු ලෝකන්දෙන් පළට දාලා මරන්න දන්නේ. අන්න එච්චර. අපේ ඒසිත් කියන්නේ උදේටත් නානවා, රැටත් නානවා, හවසටත් නානවා, දවල්ටත් නානවා. හතර වේලටම නානවා. මං හිතන්නේ දැන් මේ මුහුදු මට්ටමේ සිට කොච්චර උඩකද ඉන්නේ අපේ ගයිඩ් මහත්තයා? නෙළුම් කුල්ල වෙනවා. සීරියස්ලි? වාව් ලස්සන දිනවා. පතොක් ගහක් නේද මම? ලිස්සනවා. බයෙන් එපා. අපි ලිස්සුවා නම් ඉතින් උඹ ලිස්සනවා කියන්නේ අපි කොහමද ලිස්සන්නේ? ඉතින් හිටගල. පොට් එකට ආවා වගේ යාළුනේ. වාව් ලස්සනේ. ඊයක් ඉන්නද මේ? වැඩි නැද සෙනගද නිකන් වැඩි වගේ. වෙන දවසක ආවනම් පොට් එක සෙට් වෙනවා. පට්ට තෝගයක් ඉන්නවා යාළුනේ. ශ්‍රීපාදේ වගේ. කෙනෙක් බෙල්ල වෙලක් දාගෙන තියෙනවා. මොනවද මේ අස කියන්නේ බෙල්ල වල දාගත්ත කතන්දර මම බයිද්ද? නෑ සිරාවටම අපි ගියා බලන්න. ඩෙඩ් බොඩි එක. යම් බලන්න. කෙනෙක් බෙල්ල වල ඊළඟට අපේ කන්ද පේනවද මෙහෙට? දන්නේ හැබැයි කල්පනා අර අරගද අම්මට සිරාට පේනවට
කොළඹ පේනවර කොළඹ පේනවා යාළුවනේ ඔව් zoom කරා සූම් කරමු පොඩි ඉන්න පස්සට යන්න ටික ජල ටැංකිය ඔක්කොම පේනවා. මෙලුම් කුල්න ලෝටස් ටාවර් එකකෝ ලෝටස් ටාවර් එක වෙනවා වව් සුපිරි පොට් එකක් ඒ අපි ආය අර යන්න තු මෙහෙම බහමදා මේ පයිමුද බාන ආසාවලගේ පොඩ දැන් බහිනවා මේ යන්න ලෝටස් ටාවර් එක පෙන්නන්නම් ගාල් ටිකක් තිබුණා zoom කරන්න මේ තාරිකක් ඇත්තට පේන්නේ නැහැ අර ඈත පේනවද දන්නේ නැහැ තියෙනවා හැබැයි කවුරුත් අල්ලු කරන්නේ නැහැ. ඒ ආදර ගන්න බය යන්නේ වැටුනොත් ඒක අම්මට තේරෙනවා ඒක ඊට පස්සේ මල මගුලයි අඩෝ දියාට මේ පුල් කොළඹ පේනවා නේද යාළු වෙනිහර කට්ටිය පල්ලෙහාට යනවා කෝන් ටික නේ අවිය තාත්තගෙන් පර්මිෂන් ගන්න හොල්මන් මන්දිරයට යන්න හරි හරි රසිදුත් ආවා මාව පාවා දෙනවා යාළුවනේ දුවන්න එපා කෙල්ලකින් කේස්. මේ අපේ මුල්ම ටැග් කරගෙන ඉන්නවා මෙන්න මුන්දෙන කන්දෙන් පල්ලට එන්න යනවා මොකද කිව්වේ අවුලක් නැහනේ එන අයියා යාළුවනේ අරුන් දෙන්න වැටින්න ගිහිල්ලා ආවි ඔය දැන් එනවා දැන් නිකන් අර නා වෙනම සීන් එක මුන්දෙන මැරෙන්න ගියේ දැන් ටිකට කලින් පට්ට view එක මං හරි ආසයි අඩේ උගන් දැන් ඒ හොටයක් කරේ උබේගෙම මගේ කිසි බෙන්දක් ඒ වෙල්ල නැත්නම් යනවා ගන්න නෑ ලයින් එක පොස්ට් අක්කලා ඉන්නවද අර දෙන්න හරියට අක්කලා ඉන්නව කියන්නේ දෙන්න අක්කලාට අතට පස්සේ ඉන්නවා. කොච්චරක් ඉන්නවද හරි එයාලා ෆොටෝ ෂූට් එකක් කරනවා යාළුවා බලමු අන්න රුගු මූණාර ඒ මගෙන් ගහන්නකෝ. යාළුවෝගොල්ලන්ට කියන්නත් බැරුණා ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ පොසොන් මංගල්‍යයක් වේවා මේ තුලියා I'm single. මම සිංගල් යාළුවනේ මම සිංගල්. කවුද දන්නේ ඒක වට අවදාන්න ඕනේ එයාට අවදාන ඕනේ ලොක්කෝ ෆොටෝ ගහන මගේ ගහන්නේ නැහැ. හරි හරි ඉතින් ගහලා දෙන්න අනිත් එක තමයි අපි ඊට එකේ පටන් ගත්තා ට්‍රේඩින් ගැන අන්බොක්සිං ටෙක් රිවිව් ටික ට්‍රේඩින් වල හොඳම ඒවා ටික ඊළඟ මාස 3 අනිවාර්යෙන් දාන එළියට දැන් ට්‍රේඩින් වලත් මම හිතන්නේ අපි වීඩියෝ 3ක් විතර කරා නේ යාවි අපි වීඩියෝ 3ක් විතර කරා නේ හරි හරි තේරෙන්න ටික දාන්න අනිත් ස්මෝල් බ්ලොග් උත් දැන් ගොඩක් කරනවා අපි ඉස්සරහට ට්‍රැවල් බ්ලොග් නම් පොඩ්ඩයි නේ කරන්නේ ස්මෝල් බ්ලොග් ගොඩක් කරනවා ඉතින් ටිකක් ඉක්මනට මේ අපේ උන්න සෙට් එක ෆොටෝ එක අර ලස්සන ලොගින් එකේ වීඩියෝ කරමු කොහොමද කියලා වැඩක් මොකද කන්ග්‍රැචුලේෂන් බ්‍රෝ අපේ ස්කූල් එකේ අලුත් ෆොටෝග්‍රැෆි සොසයිටි එකට ජොයින් වුණා කියලා අපිට ආරංචි ආවා යාට කවුද ආව ජොයින් කරේ ඇත්තට කවුද ජොයින් කරේ කවුද ජොයින් කරේ බයි වේ අන්තේ මම කොහෙද වට සපෝට් එක දුන්නේ ඉතින් නැද්ද අයිව දුන්නේ නැද්ද සපෝට් එක මම රෑ 2 3 වෙනකන් අරුවට මැසේජ් දාලා කිව්වා රෑ 2 3 වෙනකන් යාළුවනේ අපි මෙතනින් යන්න හදන්නේ දැන් වෙලාව 6:18යි 6:19 වුණා නෝද මේ රෑ හොල්මන් ඉන්නවා අයියා පාරේ යන්නත් ඕනේ මෙයාගේ ෂෝට් කට් එකකුත් තියෙනවා ෂෝට් කට් එකෙන් දාලා අපේ ගෙදරට යන්න වෙනවා මෙයාගේ ෆෝන් එක charge කරගන්න ලයිනින් කේබල් එක යන්නේ නැහැ ඒක අරගෙන අපි එහෙම යනවා හොල්මන් මන්දිරේට දැන් අපි ගොඩක් දුර ආවනේ දැන් අපි අපේ ගෙදරට ගිහලා බ්ලොග් එක නවත්තනවා මොකද හොල්මන් මන්දිරේ බ්ලොග් එක වෙනම ගේන්නේ ඉතින් අපි යංකන දැන් පල්ලෙහාට යාළුවනේ අපි යන්න පිටත් වුණා
ඉස්සර හොල්මන් ඉන්නවා. යාළුවනේ පුදුම විදිහට බයලා ඉන්නේ මේ වෙලාවේ. නෙතුලයාගුව පල්ලයට යන්ති හොල්මන් ඉන්නවා කියලා. දැන් මේ ටයිම් එකත් පොඩ්ඩක් අවුල් දැන් 6:23යි මේ වෙලාවේ. ඇස අරුන් අතර ෆොටෝ ෂූට් කරනවා. මේ හොල්මන්කට බයින අර කියා කට්ටිය යන් දැන් ඉස්සරහට. යා කට්ටිය පාස් කරගන්න බෑ. අඩේ මෙහෙට ජම ආරුවනේ කණිකර ගොම්මන් කලුවර කෝච් එකක්වත් ගේන්න බැරිනවා මට. මේ මෙතන කඩ තියෙන අස්තින් යන්න. කද ඒ වීලු එපා බං මේ විහිළු පානිතක තමයි යන්නේ. මෙහි කවුද එල්ලිලා මැරලාද බං? කෑ ගහන්න එපා වගේ ඔය ඉතින් කෑ ගන්න බං. එහෙම නැතුවද බං මේ මූ කිව්වේ කවුද එකකින් මැර් කරන සද්ද? යෝ යාළුවනේ මට බයයි. මේවර අය නුඹට මනුඹ. මේ හැදුවේ කවුද ගියා? අදුවේ නෑ ඔය සමාදාන ඇක්ටිවිටි. මම මොකට කියනවද ඒ කියන්නේ නේද උඹට? මේ මෙයා සමාදාන පිටිය ඔබ මේ. A few moments later. කන්න තියෙන්නේ. මම 10ක් තියෙනවා. කොහෙන්ද දාන්නේ? ආර කාඩ් එක. thank you. විදිහට ඩිලීට් යාළුවනේ රසද ගලත් කාඩ් එක මේ පාර කාඩ් එකක් තියෙන ඕනේද? ඈ? පාර එකක් තියෙනවා. පාරණ එක මගා තියෙනවා දෙකම තියෙනවා අමු ගායි ඇයි මල්ලා ගත්තා? ඒක මොකද එන්න මට දෙවෙනි එකට දාගන්න. යාළුවනේ යකෙක් ඉන්නවා. ඒ බඩිමුද? පැරණි පොකුණලු. ඒ බැස්ස ගියා. යාළුවනේ යකෙක් ඉන්නවා. අපි පේනවද? ඕනේ යාළුවනේ යකෙක් වේ. අපේ අවිෂ්කගේ 100 කියලා කියන්නේ නේද? කමන්නේ නැද්ද? One hour later. හලෝ යාළුවනේ ඉතින් දැන් අපි ගෙදර ආවා. ගෙදරට දැන් යන්න ඕනේ හොල්මන් මන්දිරයට. දැන් අපි කට්ටියම මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. මොකද හොල්මන් මන්දිරේ බ්ලොග් එක ඊළඟ එක. ඉතින් ඒකට මම වෙනම බ්ලොග් එකක් ගෙනවා කිව්වනේ. ඉතින් දැන් අපි දැන් වෙලාව රෑ 8යි 9යි. දැන් බා යක්කු එඩිවයි නෙලා. දැන් සෙට් එක වෙන්න හදන්නේ. මේ දැන් අද උදේ නම් උදේනේ ස්ටෝරි. හවස 5න් පටන් ගත්තේ. දැන් පිළිකුත්තුවට ගිහලා පිළිකුත්තේ වැටි ඉවර කරලා දැන් එනම් මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. අපි හොල්මන් බ්ලොග් එක මම මෙතනින් දාන්නම්. ඔයාලට මෙතන බලන්න පුළුවන්. එහෙනම් අපි යනවා. මාව හැමතිස්සෙම පෙන්නන්න එපා මට අවදාන එපා ඉතින්. මේ අපි මේක ඉස්කෝලේ ෂෙයා කරමුද? අර ඉස්කෝලේ ගෲප් එකට දාමු මේක. ඈ? අර ගෲප් එකට. මාව හැමතිස්සෙම පෙන්නන්න එපා මට අවදාන එපා ඉතින්. මේ අපි මේක ඉස්කෝලේ ෂෙයා කරමුද? අර ඉස්කෝලේ ගෲප් එකට දාමු මේක. ඈ? අර ගෲප් එකට. බලු වැඩ තියෙනවා වැඩ.